ලෙසන් එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ personal pronouns. කොහොමද personal pronouns use කරන්නේ? personal pronouns වල forms ටික මොනවද? ඒවා කොහොමද වාක්‍යයක use වෙන්නේ? කියන ටික තමයි අපි ඉක්මනින් මේ වැඩසටහන තුල සාකච්ඡා කරන්න. මේක ඉතාම වැදගත් basic English grammar වලට අයිති දෙයක් තමයි pronouns කියන්නේ. pronouns වල forms කීපයක් තියෙනවා. pronouns ඉගෙන ගැනීම English ඉගෙන ගන්න starters ලට වැදගත්. ඒ වගේම exam ලියන්න යන අයට විශේෂයෙන්ම O levels, A levels, ඒ වගේම IELTS වගේ විභාගයකට ලෑස්ති වෙනවා නම් ඒත් මේ basic ටික දැන සිටීම අත්‍යවශ්‍යයි සහ වැදගත්. Super important. Right? You need to remember the correct forms of the pronouns. Where then only you will be able to use them in a correct place. Right? So මේක හොඳට මතක තියාගන්න මූලික වැදගත්ම ව්‍යාකරණ කොටස. Okay, let's move to the lesson. So basically we should know what are the forms of the personal pronouns. එතකොට personal pronouns වල forms කීපයක් තියෙනවා. මූලිකම අවස්ථා හත තමයි now you can see on the screen. I, we, you, they, it, he and she. එතකොට මේ වචන වලින් අදහස් වෙන අර්ථය මොකක්ද? I මූලිකවම මම කියන තේරුම මම තමන්ව හඳුන්වා ගන්න ඕනෑම කෙනෙකුට මේක use කරන්න පුළුවන්. මම කියන අදහසින් කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අතෙක් කතා කරන වැඩසටහනක් තිබ්බොත් අපි කාටුන් වගේ දේවල් දැකලා තියෙනවා. වගේ සත්තු කතා කරනවා. ඒතකොට ඒ සතෙකුට තමන්ව හඳුන්වා ගන්න මම කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. right? එතකොට එතන කීප දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ සියලුම දෙනා හඳුන්වා ගන්න අපි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. so we can use අපි මේක බහුවචනයක්. මම ඒක වචනයක්, අපි බහුවචනයක්. තමන් ඉස්සරහා ඉන්න කෙනෙක් හඳුන්වා ගන්න ඔබට use කරන්න පුළුවන් ඔබ කියන වචනේ. ඔබ එතකොට ඒක වචනයක්ුත් වෙනවා. ඒ වගේම ඔබලා විදිහට මේක බහුවචනයක් විදිහට use කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහා ඉන්න ගොඩක් අයටත් you කියන එක කියන්න පුළුවන්. එක්කෙනෙකුටත් you කියන එක කියන්න පුළුවන්. එතකොට ඔයා එක්කෙනෙකුට කිව්වත්, කීප දෙනෙකුට කිව්වත් you කියන එක භාවිතා කරන්න එකම විදිහට ඒක බහුවචනයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. එක්කෙනෙකුට කිව්වත් බහුවචනයක්, කීප දෙනෙකුට කිව්වත් මේක බහුවචනයක්. you කියන පදය. එතකොට ඒකේ නාම පදය බහුවචනයක් විදිහට තමයි සලකන්නේ. එක්කෙනෙකුට කිව්වත්, කීප දෙනෙකුට කිව්වත්. they කියන වචනය ඔවුන් අපි ඉස්සරහා ඉන්න අයට නෙවෙයි අපි ඒක පාවිච්චි කරන්නේ. අපිට දුරින් ඉන්න අයට අපි third person කියලා කියනවා. third person noun එකක්, pronoun එකක්. අපි ඒක ඊට දීර්ඝව සාකච්ඡා කරමු ඉදිරියේදී. ඊළඟට it කියන එක ඉංග්‍රීසි වලදී අපිට use කරන්න පුළුවන් සතෙකුට, ද්‍රව්‍යයකට, එය එහෙම නැත්නම් ඒක ඔයාදී අර්ථ කීපයකින් අපිට use කරන්න පුළුවන් it කියන එක. අදහසකටත් අපිට it කියන්න පුළුවන්. it කියන පදේ භාවිතයන් කීපයක් තියෙනවා, විශේෂ අවස්ථා. ඉතින් ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දැනට මේ මතකයේ තියාගන්න it, එය, ඒක ලෙස. he කියන එක අපි පිරිමි පුද්ගලයෙකුට භාවිතා කරනවා. ඔහු, right? ඔහු කියන අර්ථයෙන් ඒක වචනයක්. she කියන පදය අපි ඇය ලෙස භාවිතා කරන්න පුළුවන් සිංහල භාෂාවේදී. she, ඇය, ඕනෑම කාන්තාවකට අපිට she කියන්න පුළුවන්. ඒතර ඒක gender base, කියන්නේ ස්ත්‍රීලිංග පුරුෂලිංග පද ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. he සහ she දෙකම ඒක වචන, it කියන එකත් ඇතුළත්ව. right? ඉතින් අර්ථය මතක තියාගන්න මෙන්න මේ මූලික වචනවල අපි මේ වචනේ භාවිතා වෙන්නේ වාක්‍යයක මුල. right? වාක්‍යයක මුල. දැන් අපි මේ පහලින් තියෙන උදාහරණය බැලුවොත් Kamal is my friend. right? You can see Kamal is my friend. එතකොට Kamal is my friend කියන වාක්‍ය අපි කමල් වෙනුවට අපිට කියන්න පුළුවන් he කියන වචනේ අපිට කමල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. he is a teacher. දැන් මෙන්න මේක තමයි අවශ්‍ය. අපි Kamal is my friend කිව්වට පස්සේ ආය කමල් ගැන කතා කරනවා නම් අපි කමල් කියලා කියන්න අවශ්‍ය නැහැ. Kamal is my friend, he is a teacher. කමල් තමයි මගේ යාළුවා. Kamal is my friend,
he is a teacher. දැන් කමල් මෙතනදිම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ කොහොමද කියන්නේ කමල් මගේ යාළුවෙක් කියලා? කමල් is my friend කියන්නේ කමල් මගේ යාළුවා. නිශ්චිතයි. එයා මගේ යාළුවා. ඒකෙන් අදහස් වෙනවා තවත් යාළුවෝ ඉන්න බවක් එකෙන් අදහස් වෙන්නේ නැහැ. කමල් මගේ යාළුවා. මෙතනදිම මම උගන්වන්නම්. කොහොමද කමල් මගේ යාළුවෙක් කියලා කියන්නේ? කමල් මගේ යාළුවෙක්. right. මම කියන්නේ කමල් is one of my friends. මෙන්න මේක හොඳින් මතක තියාගන්න. මේකේ මේ අවසාන පදය බහුවචන වෙන්න ඕන. This is very important, right? So it should be plural. Kamal is one of my friends, right? That sound, right? That plural. So ඒ නාමපදයේ බහුවචන විය යුතුමයි. මොකද කමල් කියන්නේ මගේ යාළුවෙක්. තව මට යාළුවෝ ඉන්නවා. Kamal is one of my friends. Kamal is my friend. Kamal is one of my friends. Kamal මගේ යාළුවෙක්. He is a teacher. ඔහු ගුරුවරයෙක්. He is a teacher. එතකොට කමල් වෙනුවට ඔයාට මෙතන he use කරන්න පුළුවන්. කමල් වෙනුවට ඔයාට he use කරන්න පුළුවන්. right. එහෙනම් ඔන්න පුද්ගල සර්වනාම ටික පුද්ගලයන් හඳුන්වන්න භාවිතා කරන සර්වනාම ටික මතක තියාගන්න. I, we, you, they, it, he, she. ඒතර I මම, we අපි ඕනම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. තමන් පිළිබඳව හඳුන්වා ගන්න ඕනම කෙනෙකුට මම කියන්න පුළුවන්. අපි කියන්න පුළුවන්. තමන් ඉස්සරහා ඉන්න කෙනෙකුට ඔබ, තමන්ගෙන් ඈතින් ඉන්න අයට අපිට කියන්න පුළුවන් he, she, it and they. අපිව third person කියලා හඳුන්වනවා. මේ වචන ටික තමන්ට ඈතින් ඉන්න අය, තමන් ඉදිරියේ ඉන්න කෙනා second person, you ලෙස අපිට ගන්න පුළුවන්. ඒකේ second person තියෙන you විතරයි. ඊට පස්සේ තමන් ඇතුළු පිරිස. So we can take I and we. Right. Let's move to the next one. Now, here you have to remember that you start a sentence with subject. Subject කියන form එකත් එක්ක ඔයා ගොඩක් වෙලාවට කරන්නේ වාක්‍යයක් ආරම්භ කරන එක. වාක්‍යයක් ආරම්භයේදී තමයි ඔයා subject form එක use කරන්නේ. So that is important. වාක්‍යයක මුල තමයි ගොඩක් වෙලාවට මේ I, we, you, they, it, he, she කියන forms ටික යෙදෙන්නේ. වාක්‍යයක් මුල. I කියන පදේ වාක්‍යයක ක්‍රියාපදයට පිටින් ක්‍රියාපදයට පසුව යොදන්නේ නැහැ. That is very important to remember. එතකොට ගැළපෙන වෙනත් නාමපදයක් වෙනුවට අපිට මේ subject pronoun එක use කරන්න පුළුවන්. subject form එකේ වෙන නාමපදයක් වෙනුවට. right? වෙනත් ඕනෑම නාමපදයක් වෙනුවට මේ නාමපද use කරන්න පුළුවන්. ඒකයි අපි මේවට pronouns කියලා කියන්නේ. right? Let's see the object form. මොකක්ද දැන් මේ object form එක කියන්නේ? කියන්නේ තමන් හඳුන්වා ගන්න අපි I කියලා භාවිතා කරනවා. මම කවුරු හරි මාව කියලා කියන්න ඕන. උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා මේ වචනේ බලමු. I කියන එකට object form එක me. right? I කියන පදේ object form එක me. ඒතර මම me කියන්නේ අර්ථ කීපයක් දෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙදී. ඒකට අපිට සිංහලෙන් එකක් තමයි මට කියන අර්ථය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාව. ඔය කියන තේරුම් දෙකම දෙන්න පුළුවන්. මට මාව. ඒකට අපි එකක් බලමු. ඇය මට කෝල් කරා. ඇය මට දුරකථනයෙන් ඇමතුමක් දුන්නා. ඒකට ඇය තමයි ඇමතුම දුන්න කෙනා. ඒක subject එතකොට ඇය. right? she මට දුරකථනයෙන් ඇමතුමක් දුන්නා. කෝල් කරා. she called. එතකොට she called I කියලා අපි කියන්නේ නැහැ. she called I නෙවෙයි, she called me. මට ඇමතුමක් දුන්නා. she called me. මෙන්න object form එක. she called me. අය මට දුරකථනයෙන් කතා කළා. she called me. right? Let's take another example. මම ඔහුට උදව් කළා. let's say මම ඔහුට උදව් කළා. මම ඔහුට උදව් කළා. කොහොමද අපි කියන්නේ? උදව් කළේ මම. ඒතර I subject. I helped. මම උදව් කළා. I helped ඔහුට. he නෙවෙයි. he කිව්වොත් වැරදි. කොහොමද කියන්නේ? helped him. මම ඔහුට උදව් කරා. I helped him. right? Keep it mind. I helped him. මම ඔහුට උදව් කරා. Let's take another example. right? අපි ඔහුව හම්බුණා. බලන්න ඔහුට ඔහුව කියන දෙකම අපි ඔහුව හමු වුණා. right? Let's say we met. අපි හමු වුණා. we met him. බලන්න
අපිට ඔහුව හමු වුණා. We met him. I helped him. මම ඔහුට උදව් කළා. එතෙන්දී ඔහුට කියන තේරුම වෙනසක් නැහැ. නේද? මේ බලන්න මෙතන මේ past tense verb එකට පස්සේ කෙලින්ම him කියන එක use කරේ. ඒතර එතෙන්දී ඔහුට කියන තේරුම ආවා. අපිට ඔහුව හමු වුණා. We met him. We met him. අපිට ඔහුව හමු වුණා. We met him. So this is super important, very important, right? Don't forget. මේක හරියට use කරන්න වරද්දන්න එපා. We met him. We met he නෙවෙයි. We met him. I helped him. මම ඔහුට උදව් කළා. මට ඔහුව හමු වුණා. ඒ දෙකටම ගන්න අපි him කියන form එක, right? බලමු එහෙනම් අපි මේ අවස්ථා ටික. we අපි එතකොට අපිට අපිව කියන එකට අපි use කරන්නේ us කියන පදේ. us, right? මොකක්ද තේරුම? අපිට නැත්නම් අපිට නැත්නම් අපිව, අපිට අපිව, right? you ඔබ මේකේ object එකත් youම තමයි. same වෙනසක් නැහැ. එතකොට ඔබට, right? let me show you. ඔබට ඔබට කියන්නත් පුළුවන්, නැත්නම් ඔබව කියන්නත් පුළුවන්. ඔබට ඔබව, ඔබට ඔබව. අපි ඉස්සෙල්ලා උදාහරණයකින් පැහැදිලි කරගත්තා වගේ මේ තේරුම් දෙකම මෙතනින් එන්න පුළුවන්. youම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට වාක්‍යයක මැද අපි use කරනවා මේ කැපිටල් අකුරකින් පටන් ගන්නෙ නැහැ. so keep it mind. they own object එක them. them, right? එතකොට එතෙන්දී own were වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් own ter වෙන්නත් පුළුවන්. own were or own them. they own, them own were or own අපි උදාහරණ වලින් සාකච්ඡා කරමු. it ඌ එය ඒක මේකේ object form එකත් ලියනකොට වෙනසක් වෙන්නේ නැහැ. itම තමයි. ඒ වචන දෙකම එකයි. it object එකත් it, subject එකත් it. හැබැයි අපිට ඒක වෙනත් තේරුමකින් නැත්නම් object තේරුමකින් පාවිච්චි කරන්න පුළුවන්. ඌව, ඌට, එයට, එයව. object meaning එකෙන් මේක use කරන්න පුළුවන් එකම වචනේ. එකම වචනේ. වෙනස් form එකක් නැහැ. itමයි. right? he ඔහු object form එක him. right? object form එක him. right? so we can say ඔහුව, okay ඔහුව නැත්නම් ඔහුට, ඔහුව ඔහුට. you can use these two meanings. ඔහුව කියන තේරුම ගන්නත් පුළුවන්, ඔහුට කියන තේරුම ගන්නත් පුළුවන්. the last one she කියන එක object form එක හැදෙන්නේ her කියලා. her, right? now look at the pronunciation. her, the r sound, you don't pronounce that, right? you don't produce that r sound out of your mouth, right? don't give it out. Just block that r sound. her, right? we don't pronounce that r sound. her. she, her. ver, right? we say ver, ho, ta. ඔනෝයි තේරුම් දෙකම මේ වචනයෙන් සිංහල භාෂාවට සාපේක්ෂව ලැබෙනවා ඉංග්‍රීසි වලදී. keep it mind. හරි, let's see some examples again. අය මට උදව් කළා. මම ඔහුට උදව් කළා. I helped him. let's take another example. we met him. අපි ඔහුව හමු වුණා. we met him. තර ඔහුව කියන තේරුම අපි ඔහුව හමු වුණා. let's see another example. ඔහු ඇයට කැමති. ඔහු ඇයට කැමති කියලා ගමු අපි. he likes ඇයට, her. he likes her, right? ඇයට. අපි ගමු the dog followed. පසුපසාව the dog followed අපිව, us. අපිව follow කරගෙන ආවා. අපිව පසුපසාව. අපි පසුපසාව. the dog followed us, right? us වෙන්න ඕන we නෙවෙයි. the dog followed us. එක us වෙන්න ඕන. the dog followed we නෙවෙයි. I saw මම ඔවුන්ව දැක්කා. I saw ඔවුන්ව. I saw them. මම දැක්කා ඔවුන්. right? බලන්න එතකොට හැම වෙලේම ක්‍රියාපදයකට පසුව මේ pronoun එක අපි object form එකෙන්
තියන්න ඕන. That is very important. I saw they නෙවෙයි, I saw them, right? So remember these words, right? Remember these words. මේ වචන ටික හොඳින් මතක තියාගන්න. Me, us, you, them, it, him, her. object form එක. ඒතකොට මේක පාවිච්චි වෙන්නේ ක්‍රියාපදයකට පසුව. We use it after a verb, right? And at the same time you have to remember that the where that you use the subject and the object, right? So keep it in mind, right? Let's move to the next one. Next one is possessive form. Now English වලදී මෙතන ඉතාලම හොඳින් මතක තියාගන්න ඕනේ possessive form දෙකක් තියෙනවා. එකක් තමයි possessive, right? එකක් තමයි possessive adjective එක. හරිද? possessive adjective එක. අනිත් එක තමයි possessive pronoun එක. possessive pronoun එක. මෙන්න මේ දෙක තාම වැදගත්. ගොඩක් English කතා කරන අය මේක වරද්දනවා. ලියනකොට වරද්දනවා. For the examination you make many mistakes, right, with this one. It's මේ දෙකේ කොහොමද use කරන්නේ, කොතනද මේ දෙක use වෙන්නේ කියන එක හරියටම මතක තියාගන්න ඕනේ. Right, so let's first discuss possessive adjective. අපි ඉස්සෙල්ලාම possessive adjective එක discuss කරලා ඉමු. possessive adjective එක අයිතිය හඟවන සර්වනාම පදය. ඒතකොට මම කිව්වොත් මේක අපි ගන්නේ මගේ කියලා. මම මගේ, my. හරිද? ඊට පස්සේ we කියන එක අපි අපේ කියනවා. The pronunciation is our, right? Remember, our school, our. We don't say our, right? I heard that many people, the starters and the learners, most of the time they tend to say our school. Don't say that. This is our school. So I'll show you the pronunciation from the Oxford Advanced Learners Dictionary. So it's right? So this is the pronunciation. Right? This is our. Right? That is the American pronunciation. Our. But you must use the British accent because we learn a British standard English. So according to the British accent, this is the correct pronunciation. But Our. it's not our, but the American pronunciation somewhat like our. Our. It's somewhat. Our. R. Right? So what is the best way to use this? This one. That is the British standard pronunciation. Right? So you heard that. So remember, it's our. Let's say our. Don't say our. That is somewhat, right? Not natural. Okay. So our. And the next one, you. We say your. Obey, obage. And the next one, them. That is also important to remember the pronunciation. There. Right? There. So let's listen to the pronunciation from Oxford Advanced Learners Dictionary. Their. Right? So this is the pronunciation. There. It's like there. There. That is now this is the American pronunciation. There. Right? There. It's the sound එකත් ගොඩක් ලොකුවට හෙන්නේ නැහැ. There. Right? There. That's the pronunciation. Their own gay. And the next one, it's uge. He එයට අයිති කියන තේරුම. And most importantly remember, මෙතන it's කියනකොට අපි මේකෙදි apostrophe එකක් දාන්නේ නැහැ. Right? Remember. සමහරලාට ඔයාලට මෙන්න මෙහෙම apostrophe එකක්. This is something else. This is it is. It is කියන එක contract කරලා ලියනකොට තමයි අපි මෙතන apostrophe එකක් දාන්නේ. Right? එහෙනම් හොඳට මතක තියාගන්න. මේකෙදි අපි apostrophe එකක් දාන්නේ. We don't use an apostrophe. It's. That is very important. ගොඩක් වෙලාවට උතන apostrophe එක දානවා. Right? The next one, ඔහුගේ his. Right? So the last one, ඇයගේ her. Right? If you want to, I can show you the pronunciation from the Oxford Advanced Learners Dictionary. Right? It's her.
right? So this is the pronunciation. There are many different pronunciations, but you better use her, right? Her. Don't pronounce that r. There's no strong r sound in this word. It's her. Ayage. Right, let me give you the Sinhala translation. My කිව්වොත් ඔයා කියනවා මගේ අපේ your, and there again your, it's not your. Don't say your, right? Don't ever say your. It's your, right? Don't ever say your. It's your school, your hand, your leg, your house, right? Your, right? Keep it in mind. It's your. Okay. And yo ඔයාගේ නැත්තම් ඔයාලගේ ඒක වචන බහුවචන දෙකම ඔයාගේ or you can say not එයාගේ, it's ඔයාගේ or let's say ඔයාලගේ the plural form, and their ownගේ and it's for an animal, let's say උගේ, right? Apostrophe again, keep it in mind. Don't forget that. There's no apostrophe, right? His ohuge, and her, right? Ayage, right? Very, very important. Right? Let's move to some examples. Okay. දැන් මේ වචනය ඔයා භාවිතා කරනකොට when you use this in a sentence, right, in an expression, මේ වචනයට ඉදිරියෙන් කොයි වචනයටද? මෙන්න මේ possessive adjective එකට, right? This possessive adjective very important. මේ possessive adjective එකට ඉදිරියෙන්, ඒ කියන්නේ my කිව්වොත් ඔයා කොතන හරි my, are, your, there කියලා ඔයා කොහේ හරි use කරොත් ඒකත් එක්ක ඒ වචනෙත් එක්ක ඔයා එතනම අනිවාර්යෙන්ම noun එකක් use කරන්න ඕන. You have to use a noun. හරි, ඒ කියන්නේ whenever you say my, right, remember, let me show you. Whenever you say my, right, for an example, let's say this, you start a sentence like this. This is, right, this is කියලා පටන් ගන්නවා. This is my. Can you stop here? Can you stop your sentence here? This is my. Meka mage. This is my. Can you use this sentence? You might say, you might think that this is correct. Pahitana samahara vita meka hari kiyala. This is my. This is wrong, right? Remember, this is completely wrong. You can't say this is my. This is my. This is wrong, right? So if you use this is, right? If you use this is my, and immediately you have to say a noun. You have to tell a noun. My කියලා කිව්වොත් ඔයා මෙතන අනිවාර්යයෙන්ම book කියලා කියන්න ඕන. This is my book, right? You can't say showing something and say this is my. ඔයාට පොත පෙන්නලා කියන්න බෑ මේ පොත මගේ. නැත්නම් මේක මගේ කියන අදහස this is my නෙවෙයි. I will tell you how to say that. මම ඒක කියන්නම් දැන් ඔයාට කොහොමද ඒක කියන්නේ කියලා. මේ පොත මගේ කියලා ඔය කියන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. But you can't say remember. This is completely wrong. This is my is wrong. This is my is wrong. You have to say this is my කිව්ව ගමන් මොකද්ද කියන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඉස්සරහින් noun එකක් කියන්න ඕනේ. My කිව්ව ගමන් noun එකක් කියන්න. Not only my, but all the other pronouns. ඔක්කොම අනිත් pronoun එක ඔයා අනිවාර්යයෙන්ම my, your, their, its, his, her. My, your, their, its, his, her. ඒ හැම එකක් එකම ඔයා ඉස්සරහින් noun එකක් කියන්න ඕනේ. Right? Let's write some other few examples, right? Let's move to another one. This is, let's say again, this is your, make a oyage kilometer navattana bag. This is your bag. You have to say this is your bag. This is your bag, right? And you can start with this. මේ වචනෙන් පටන් ගන්න පුළුවන්. His කිව්වොත් හැබැයි අනිවාර්යයෙන්ම මොකද්ද කියන්න ටක් එක. His කිව්ව ගමන්. His කිව්ව ගමන් ඔයා noun එකක් කියන්න ඕනේ. His phone. His phone is new. No problem. Correct. අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්න ඕනේ? noun එකක් තියෙන්න ඕනේ. his කිව්ව ගමන් ඔයාලට නවත්තන්න බෑ එතනින්. ඒ වගේම verb එකක් කියන්නත් බෑ. his is කියලා කියන්නත් බෑ.
His is, his are. No, correct, incorrect, wrong. His phone is new. Right. අපි කියමු the, right? Let's say the cat licked its tail. The cat licked its tail. උගේ වලිගය, its tail. So remember, don't forget, මේකේ apostrophe එකක් නැහැ. Right, learners ලා, ආධුනිකයෝ, right, beginners ලා ගොඩක් වෙලාවට වරද්දන තැනක්. Right, ඒගොල්ලෝ මේකට they might put apostrophe, right? So don't do that. There's no apostrophe, right? Remember, the cat licked its tail. උගේ වලිගය. And කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම noun එකක් කියන්න ඕන. Our school is famous. Our school is famous. අපේ ස්කෝලේ ප්‍රසිද්ධයි. Our school. වැදගත් දේ නැවතත් මම කියන්නේ මොකද්ද? My, our, your, their, its. My, are, your, their කියන වචන ඔයා use කරොත් මොකද්ද? වචනෙත් එක්ක immediately you have to tell a noun. My කිව්වොත් ඉස්සරහා noun එකක් තියෙන්න ඕන. Your කිව්වොත් ඉස්සරහා noun එකක් තියෙන්න ඕන. His කිව්වොත් his වචනයත් එක්ක noun එකක් එකතු වෙලා තියෙන්න ඕන. Her කිව්වොත් her කියන noun එකත් එක්ක her කියන එක noun එකක් නෙවෙයි, adjective එකක්. her කියන adjective එකත් එක්ක noun එකක් තියෙන්න ඕන. its කිව්වොත් its කියන adjective එකත් එක්ක noun එකක් තියෙන්න ඕන. are කිව්වොත් are කියලා නවත්තන්න බෑ වාක්‍යයක. school noun එකක් තියෙන්න ඕන. ඉස්සරහින් noun එකක් තියෙන්න ඕන. there කිව්වොත් ඉස්සරහින් noun එකක් තියෙන්න ඕන. right, another sentence there කියලා කිව්වොත් එයා their their car මොකක් හරි noun එකක් කියන්න ඕන. their car is blue. Right, so remember, if you use these pronouns, these adjective pronoun එක use කරනවා නම් මතක තියාගන්න, my, are, your, their, its, his, her. okay, my, are, your, their, its, his, her use කරනවා නම් මොකද ඉදිරියෙන් තියෙන්න ඕනේ? noun එකක් තියෙන්න ඕනේ. right, so let's move to the next one. possessive pronoun එක බලමු අපි දැන්. ඔන්න සම්පූර්ණයෙන් දැන් කතාව වෙනස් වෙනවා. possessive pronoun එකේදී ඔන්න මේ වචනේ වෙනස් වෙනවා. my, මගේ. possessive pronoun එක මොකද්ද? possessive pronoun එක mine. so the same meaning. දැන් තේරුම වෙනස් වෙන්නේ නැහැ. my, මගේ, mine කියන්නේත් මගේම තමයි. අපේ, us. us. excuse me. O-U-R. අපේ. no difference with the meaning. තේරුමේ කිසිම වෙනසක් නැහැ. you, ඔබ, your. එකත් ඔබේ, your ඔබේ. possessive adjective එකෙත් meaning එක ඔයාගේ, possessive pronoun එකෙත් meaning එක ඔයාගේ. meaning එක තේරුමේ වෙනසක් නැහැ. there's no difference with the meaning. and ඔවුන්ගේ, their, the, right, I did a mistake. මෙතන ours, මෙතන yours, right? ours, yours. වචනේ අපේ, ours, yours ඔයාගේ. තේරුමේ වෙනසක් නැහැ. their, theirs, theirs, ඔවුන්ගේ. no different with the meaning. and its, උගේ. මේකත් itsම තමයි යන්නේ. වචන දෙක සමානයි දැන්. look at this. right, these two words are equal. same word. තේරුමේ වෙනසක් නැහැ. බලමු අපි මොකද්ද use එකේ වෙනස කියලා. his කියන එකත් එහෙමයි. there's no another word. the word is same. his එකම වචනේ. ඊට පස්සේ her එකත් එහෙමයි. එක hers වෙනවා, but there's no change in the meaning. right, දැන් මේ ටිකේ meanings අපි ලිව්වොත් according to සිංහල, my කියන්නේ මගේ, mine කියන්නේත් මගේ තමයි. our කියන්නේ අපේ, ours කියන්නේත් අපේම තමයි. අපේ. තේරුමේ වෙනසක් නැහැ. your කියන්නේ ඔයාගේ, yours කියන්නේත් ඔයාගේ. ඒකම තමයි. theirs කියන්නේ ඔවුන්ගේ. right, theirs කියන්නේ ඔවුන්ගේ, their කියන්නේ ඔවුන්ගේ. දෙකම එකයි. ඔවුන්ගේ meaning එකේ වෙනසක් නැහැ. it's උගේ. ඒක ලියන්නෙත් එකම විදිහට. තේරුමෙත් වෙනසක් නැහැ. ලියන්නෙත් එකම විදිහට. his ඔහුගේ. ඒකත් ලියන්නෙත් එකම විදිහට.
pronoun possessive adjective එකත් his pronoun එකත් his තේරුමත් දෙකේම වෙනසක් නැහැ. ඔහුගේ her කියන්නේ ඇයගේ. හැබැයි මෙන්න මෙතන වචනේ පොඩ්ඩක් වෙනස් වෙනවා. her hers වෙනවා. තේරුමේ වෙනසක් නැහැ. ඇයගේ. right. එහෙනම් මොකද්ද? So what's the difference? Can you think what's the difference? What's the difference between these two words? My and mine. What's the difference? Okay, let's discuss. Right. Then මෙහෙමයි. Now this is very important you to remember. Grammar වලටත් අවශ්‍යයි. When you speak, you have to use this correctly. Right. Now දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපිට කියන්න බෑ කියලා. This, let me show you. So right, let me show you. මම කිව්වා ඉස්සෙල්ලා වාට කියන්න බෑ කියලා. This is my. මෙන්න මෙහෙම වාට වාක්‍ය නවත්තන්න බෑ. Right, you can't stop this is my. You can't say this is my. This is my කියලා වාක්‍ය නවත්තන්න බෑ. වාට එහෙම කියන්නත් බෑ. මේ grammatically වැරදි. හැබැයි වාට මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? This is mine. Now this is correct. Right, you can say this is mine. Make a mage. You can show something and you can say this is mine. You can show something and you can say this is mine. Right, so you can show your phone to someone and you can say this is mine. So now this is mine. This is mine. Right, you can show it and you can say this is mine. Right, and you can show a pen and say this is mine. This is mine. So you now remember, you can't say this is my. If you say this is my, that's completely wrong. If you say this is mine, that is completely wrong. You can say this is mine. This is mine. Right, this is mine. Okay, keep it mine. So let's discuss the other examples. This is mine. And let's say that you can let's say this is my book. This is my book. This is my book. මේ පොත මගේ. right, මේක කොහොමද අපි කියන්නේ? mine එක මේක කියන්න පුළුවන්. This book, මේ පොත මගේ. This book is mine. This book is mine. මේ පොත මගේ. මේක මගේ පොත. මේ පොත මගේ. This book is mine. පොත් ගොඩක් දාලා තියෙන තැනකින් ඔයාට ඔයාගේ පොත පෙන්නලා කියන්න පුළුවන්. මේ පොත මගේ. This book is mine. This book is mine. මෙන්න මේ this book is mine කියන තැන ඔයා මෙතන මෙන්න මේ mine වෙනුවට ඔයාට my භාවිතා කරන්න බෑ. This book is my කිව්වොත් වැරදි. Right? This is my book and this book is mine. So keep it mind. That is important. This is mine කියලා ඔයාට කියන්නත් පුළුවන්. මේ වාක්‍යයත් හරි. This sentence is correct, but this one is incorrect. This one is incorrect. This is my is completely incorrect. This is mine is correct. This is my book is correct. This book is mine is correct. Right? Keep it mind. And let's move for few examples. Let's say මේ ගෙදර ඇයගේ. Right? That, let's say that house. That house අර ගෙදර. That house ඇයගේ is hers. That house is hers. අර bag එක ඔයාගේ. මේ bag එක ඔයාගේ. This bag is yours. This bag is yours. This bag is yours. වගකීම තියෙන්නේ ඔහුට. කොහොමද කියන්නේ? The responsibility. The responsibility is his. වගකීම ඔහුගේ. Responsibility is his. ජයග්‍රහණය අපේ. කොහොමද කියන්නේ? The victory is ours. The victory is ours. The victory is ours. ජයග්‍රහණය අපේ. The seats are theirs. තව උදාහරණයකම අපි. ඒ ආසන ඔවුන්ගේ. The seats are theirs. T-H-E-I-R-S. The seats are theirs. ආසන ඔවුන්ගේ. The seats are theirs. right? එතකොට මේ වචනයෙන් ඔයාලට වාක්‍යයක් අවසන් කරන්න පුළුවන්. දැන් මේක ඇත්තටම noun එකක්.
හරිද මේ theirs කියන්නේ noun එකක් මේකත් එක්ක ඔයාට ඉස්සරහින් කිසිසේත්ම noun එකක් use කරන්න බෑ. ඔන්න ඒක තමයි මෙතන අනිත් rule එක ඔයා මතක තියාගන්න ඕනේ. ඔයා මේ noun එක use කරොත් කියන්නේ mine සමග you can't say bag. Right? Remember. This is wrong. This is wrong. This is completely wrong. This is completely wrong. Keep it in mind. Mine bag. For an example, you can't say this is my bag. Correct. But you can't say this is mine bag. Wrong. This is mine bag is wrong. Keep it in mind. So make it my bag. Misak mine bag නෙවෙයි. But at the same time, you need to remember, right? At the same time, you need to remember, you can say, this is my bag. My bag. So, my කියන්නේ adjective එක. My කියන්නේ adjective එක. ඒකත් එක්ක noun එකක් තියන්න ඕන. අරද මම ඔන්න තව පාරක් පැහැදිලි කරන්නම්. My කියන්නේ adjective එක. ඒකත් එක්ක noun එකක් තියන්න ඕන. Mine කියන්නේ pronoun එක. ඒකත් එක්ක noun එකක් තියන්න බෑ. ඒක තනියෙන් ඉන්න ඕනේ. Right? මේක මේ පැත්තට වාට කියන්නත් පුළුවන්. You can start with mine. Mine is this. Oh, look at this. Mine is this. This is correct. මේක මගේ. Mine is this. Right? Mine is this. It is correct. You can say mine is this. Right? This is a correct usage. This is correct. You can use mine is this. Right. Okay. I think you can understand. එතකොට මෙන්න මේ දෙකේදී මතක තියාගන්න මම ඔන්න දීර්ඝව පැහැදිලි කරා possessive adjective එක සහ possessive pronoun එක. ඒතර possessive pronoun එක ඉස්සරහින් කිසිම වෙලාවක හරිද මෙන්න මේ වචන ටික ඉස්සරහින් මේ possessive pronoun ටික ඉස්සරහින් කිසිම වෙලාවක noun එකක් ලියන්න එපා. හැබැයි දැන් මෙතන its කියන දෙකම සමානයිනේ. ඒකේ adjective එකත් its pronoun එකත් its. එතකොට ඔයා ඉස්සරහින් noun එකක් use කරොත් ඒක adjective එක. ඔයා ඉස්සරහින් noun එකක් use කරේ නැත්නම් ඒක pronoun එක. එහෙනම් තමයි ඒක තීරණය වෙන්නේ. his කියන එකත් එහෙමයි. his කියන එක adjective එකත් his pronoun එකත් his. ඒතර ඔයා ඉස්සරහින් noun එකක් use කරොත් ඒක adjective එක. This is his school කිව්වොත් එතන his adjective එක. This school is his කියලා full stop එක තිබ්බොත් this school is his කියලා full stop එක තිබ්බොත් එතන ඒක pronoun එක නැත්තම් ඒක noun එක දෙකම අයිතිය තමයි හංගවන්නේ වචන වර්ගය විතරයි වෙනස් වෙන්නේ usage එක විතරයි වෙනස් වෙන්නේ. හොඳට practice කරන්න. ආයෙ බලන්න වීඩියෝ එක පැහැදිලි නම් මුලින් ඉඳන්. Right? Watch the video again and again and understand. If you have any question you can put a comment below. පහල comment එකක් දාන්න මොනවා හරි ගැටලුවක් අපහැදිලි තැනක් තියෙනවා නම් I'll give you another video to describe this if you have any problem with this. Okay, now let's move to the last one, the reflexive pronouns. Right? Reflexive pronouns. Right? මේකෙදී මම මා විසින්ම right නැත්නම් මාවම කියන අදහස ලබා දෙනවා. ඉතින් අපි වචන ටික ඉගෙන ගමු. myself මෙතෙන්දී your self වෙන්නත් පුළුවන් and at the same time it can be yourselves. Right? So there are two ways that you can use it. Yourself වෙන්නත් පුළුවන්. Let me right. Okay. Now you can see. Let me adjust this a little bit. Okay. It can be yourself or yourselves. Why? Because it can be plural or singular at the same time. මොකද your කියන එක ඒක වචනේ කෙනෙකුටත් ගන්න පුළුවන් අපිව කියලා නැත්නම් අපි කියන එක බහුවචනයක්. එතකොට sorry, I did a mistake. Ourselves. Here is ourselves, it's plural, and you can be yourself or yourselves. Right? Both can be used, singular and plural. එතකොට ඒක වචනයක් නම් ඔයාවම නම් singular නම් අපි use කරන්නේ yourself. හරිද? ඔයාවම
ඔයාලම කීප දෙනෙක් නම් use කරනවා yourselves. එතකොට f වලින් අවසන් වෙන වචනයක් නිසා f ඉවත් වෙලා ves එකතු වෙනවා. Right? Pay your special attention to that word. Okay, pay your special attention to that word. Yourselves. Yourself කියන එකේ f ඉවත් වෙලා අපි බහුවචන හැදෙන විදිහ දන්නවා. f ඉවත් වෙලා ඒ වෙනකොට ves එකතු වෙනවා. ගොඩක් f අකුරු වලින් අවසන් වෙන වචන බහුවචන වෙන්නේ ves එකතු වෙලා. හැම වචනයක්ම නෙවෙයි, සමහර වචන තියෙනවා f අකුරෙන් අවසන් වෙන ves එකතු වෙලා බහුවචන වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. For an example, roof. We don't say roofs, we say roofs. F S, right? ves දාන්නේ නැහැ. අපි roof කියන එකට වහලය roof. ඒකට නිකම් s අකුරක් දාන්නේ වහල කියන බහුවචනය සාදා ගැනීම සඳහා. නමුත් ගොඩක් f අකුරු වලින් අවසන් වෙන වචන බහුවචන වීමේදී f ඉවත් වෙලා ves එකතු වෙනවා. That is very important. Keep it in mind at the same time. Right? Yourself, yourselves both are correct. ඔයාම, ඔයා විසින්ම, ඔයාවම. Them, their, theirs becomes themselves. මේක බහුවචනයක් නිසා කොහොමත් ves. Right? Themselves. Let me reduce the size to see themselves. And then it becomes itself, singular. Itself, and he become himself or woman, and she become herself. Ayama, ayavisinma, ayavama. Right, so let's write down the meanings. Api balamu terum tika liyanna. එතකොට start with myself. මොකක්ද සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් සිංහල තේරුම? මමම. Right? We can say මමම, or you can say මා විසින්ම. මමම එහෙම නැත්නම් මා විසින්ම. And the next one, ourselves. අපිම, or අපි විසින්ම. අපිම නැත්නම් අපි විසින්ම. Yourselves. ඔයාම, or you can say ඔයා විසින්ම. නැත්නම් ඔයාම, ඔයාවම. තේරුම් කීපයක් ගන්න පුළුවන් සිංහල භාෂාවට සාපේක්ෂව. Themselves. ඔවුන්ම, ඔවුන්වම, or ඔවුන් විසින්ම. මෙන්න මේ තේරුම් කීපයක් ලැබෙනවා සිංහල භාෂාවට සාපේක්ෂව. Itself, ඌ විසින්ම, ඌවම, ඌ විසින්ම. Right? ඌවම, ඌ විසින්ම. ඌවම, ඌ විසින්ම කියන තේරුම් ගන්න පුළුවන්. Himself, ඔහුම. Right? අපි අනිත් එකත් ලියමු. ඔහුවම. හරි, එහෙම නැත්නම් ඔහු විසින්ම. ඔන්නෝම තේරුම් කීපයක් මේ වචනයෙන් ලැබෙනවා. Herself, ඇයම. Right? නැත්නම් ඇයවම. Right? නැත්නම් ඇය විසින්ම. Right? ඇය විසින්ම. තේරුම් කීපයක් ගන්න පුළුවන්. Right? Let's see it again. Reflexive pronoun එක. එතකොට my, I කියන පදය, මම කියන පදය මොකද වෙන්නේ? myself. අපි, we කියන පදය ourselves වෙනවා. You, yourself, or yourselves, singular plural දෙකම. They, themselves, කොහොමත් බහුවචනයක්. It singular, itself. He singular, himself. She singular, herself. ඔන්න වචන ටික. Right, let's move to the examples again. Right, find it. Right, find a new page. Right, move to the example. අපි බලමු උදාහරණ කීපයක් සාකච්ඡා කරලා. එතකොට දැන් බලමු. මම මටම රිදව ගත්තා. මං අතින් මොකක් හරි මිස්ටේක් එකක් වුණා, මම ඒකට මටම රිදව ගත්තා. කොහොමද කියන්නේ? I, let me say I hurt, මගේ අතින් මටම රිදුනා. I hurt myself. I fell down and I hurt myself. මම වැටුණා, මට රිදුනා. I hurt myself. Right? ඇය විසින්ම ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඇයම ඉගෙන ගන්නවා. Right? කොහොමද කියන්නේ? She taught.
She taught herself. She taught herself English. Have you seen my English ඉගෙන ගන්න? She taught herself English. See? Put the full stop at the end of the sentence. She taught herself English. ඒක වාට myself දාලා කියන්නත් පුළුවන්. I taught myself English. මම මටම English උගන්න ගන්නවා, ඉගෙන ගන්නවා, මං විසින්ම ඉගෙන ගන්නවා. I taught myself English. Right? වීඩියෝ බලලා මේ videos බලලා ඔයාටම English උගන්නනවා, ඔයාටම ඉගෙන ගන්නවා, ඔයාම ඉගෙන ගන්නවා. Right? ඔහුටම බැනගත්තා. මොකක් හරි වැරද්දක් වුණාම අපි අපිටම බැන ගන්නවා. He blamed himself. He blamed himself. ඔහුටම චෝදනා කරගත්තා. He blamed himself. අපි විනෝද වුණා. අපිම විනෝද වුණා. අපිවම we enjoyed ourselves. We enjoyed ourselves. Right? We enjoyed ourselves. දරුවා ඔහු විසින්ම ඇඳගත්තා. The child dressed. Very simple sentence. The child dressed himself. The child dressed himself. ඔහු විසින්ම ඇඳගත්තා. Right? So remember now these 5 forms of a pronoun. ඉතින් මෙන්න මේ pronoun එක මේ වචන ටික ඉතා හොඳින් මතක තබා ගන්න. තව උදාහරණයක් ගත්තොත් මම මාවම කණ්ණාඩියෙන් දැක්කා. I saw myself. මේක භාවිතා කරන තැන වෙනස් වෙන්නත් පුළුවන්. I saw myself in the mirror. I saw myself in the mirror. මේ විදිහට වාට එහෙම මේක භාවිතා කරන්නත් පුළුවන්. Right? තව මේක usage කීපයක් තියෙනවා. වාට මේක තැන් කිහිපයක විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒවා සාකච්ඡා කරමු. So you have to be in touch with the channel එක touch එකේ ඉන්න, subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මේක ඊළඟ වීඩියෝ ටිකත් ඔයාලට බලන්න පුළුවන්. අපි නැවත සාරාංශයක් විදිහට බලමු. I මම, me මට මාව, my මගේ, my ඉස්සරහින් අනිවාර්යෙන් noun එකක් තියන්න ඕනේ. my school, my home, my bag, my phone, my hand, my head. මේ වචනේ කිව්වොත් ඔයා noun එකක් ඉස්සරහින් කියන්න ඕනේ. mine කිව්වොත් noun එකක් කියන්න බෑ. mine home, mine bag, mine school වැරදි. Like myself, මමම, මා විසින්ම. We, us, our, ours, ourselves. You, your, yours, yourself. They, them, their, theirs, themselves. It, ඒකේ subject object දෙකම සමානයි. it ඒවා විශේෂයෙන් මතක තියාගන්න. its කියනකොට apostrophe එකක් නැහැ. විශේෂයෙන් මතක තියාගන්න. its කියනකොට දෙකම සමානයි. එතකොට ඒක adjective එකක් විදිහට use වෙන්නත් පුළුවන්, pronoun එක විදිහට use වෙන්නත් පුළුවන්. use වෙන තැන අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. self නැවත බලන්න වීඩියෝ එකේ ආපස්සට ගිහිල්ලා මම කොහොමද ඒක පැහැදිලි කරේ කියලා. he, him, his, him. ඒතර his කියන දෙකත් එහෙමයි. you see it again, watch it again. himself ඔහුම, she, her, hers, herself. right? ඉතින් හිතා හොඳින් මතක තබා ගත යුතු ව්‍යාකරණයක් මේක. මේ grammar ටික pronoun එක use වෙන විදිහ ඔයා ඉතා හොඳින් මතක තියාගන්න ඕන. basic English, when you learn anything, the basic is very important. You can't do basic mistakes whenever or whatever. මොන දේ ඉගෙන ගත්තත් මොන දේ කරත් basic වරද්දන්න බෑ. right? So remember these basic grammar rules about personal pronouns, and you can join with the other videos in future. Thank you very much. See you again.